Huawei GT6 watch එකේ unboxing video එක තමයි different view එකක් දාන්න යන්නේ. already මේක unbox කරා Huawei watch එක. so මේක just opening video එක remaking එකක් වගේ වෙයි. අපි බලමු box එකේ ඇතුලේ තියෙනවා දේවල් ටික මොනවද කියලා. අපිට හම්බ වෙනවා box එකත් එක්ක මුලින්ම box එක open කරාම තියෙන්නේ watch එක. already ඒක open කරපින්ද ඒකේ sticker එක ගලවන්න උනා. already watch එක connect කරලා තියෙන්නේ. ඒකෙන් අපිට rubber band එකත් එක්ක silicone band එකක් තියෙන්නේ මේකේ. and also ඒකේ lid එක open කරාම වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් charger එක. මම දන්නේ ඇයි charger එක සුදු පාටෙන් දීලා තියෙන්නේ කියලා. කළු පාට watch එකටත් ඒකල දීලා තිබ්බේ සුදු පාට charger එක. දකුණු පැත්තේ වගේම open කරාම lid එකේ අපිට තියෙන්නේ user manual එකයි warranty card එකයි. සාමාන්‍යයෙන් ලංකාවේ අපි warranty card එක බලන්නේ warranty card එක බලනවා user manual එක බලන්නේ මේ තියෙන user manual එක මේ තියෙන international warranty card එක අවුරුද්දකට හම්බ වෙනවා අපිට international warranty එකක්. තවත් ඊගාව කොටසදී අපිට බලා ගන්න පුළුවන් watch එකේ තියෙන basic features ටික අපි බලමු. දැන්ට watch එක connect කරලා තියෙන්නේ. ඒකේ අර watch එක remove කරාම එන password එකක් එනවා. ඒ හින්දා මම එතන ඒක පෙන්නන්නේ නැහැ. ඒක skip කරනවා. මේ watch එක purchase කරේ ආවිලා Huawei official site එකෙන් මේ වෙනකොට ඒකේ offer එකක් යනවා 699 dirhams වලට. අපිට ඕන මාස 6කට උනත් ගෙවන්න ගන්න පුළුවන්. මේක 46mm version එක. SIM එකක් දාන්න බෑ. Bluetooth එකකින් තමයි යන්නේ. අපි watch එක බලමු ඊගාට. watch එකේදී basic functions ටික සාමාන්‍යයෙන් Huawei GT watch use කරපු කට්ටිය දන්නවා. ඒකේ තියෙන basic functions ටික මම හිතන්නේ වැඩි විස්තර අනිත් videos වල දාලා ඇති. සාමාන්‍ය YouTube එකේ අපිට බලවත් බලා ගන්න පුළුවන්. මේකේ තියෙන side එකේ button එකක් ඒකයි Chrome එකයි තියෙනවා. side button එකේ එක press එකක් දුන්නාම අපිට event එකක් trigger කරලා තියාගන්න පුළුවන් exercise එකක් හෝ මොකක් හරි අපිට කැමති එකක්. double press කරාම අපිට wallet එක හෝ තව අපේ traveling passes මොකක් හරි දාගන්න පුළුවන්. මම දැන් traveling pass එකක් දාලා තියෙන්නේ මේකට. ඊගාවට අපේ basic functions ටික තියෙනවා usually Huawei watch එකකින් එන right side එකට swipe කරාම ඒකේ cards ටික අපිට බලා ගන්න පුළුවන්. අපිට cards වල features ටික බලා ගන්න පුළුවන්. cards ටික modify කරගන්න පුළුවන්. cards edit කරලා මොන features දෝනේ කියන එක බලා ගන්න පුළුවන්. and also crown එක press කරන්න පුළුවන්. press කරාම home එකට යනවා. left side එකට දැම්මම widgets වගේ feature එකක් තියෙනවා. regularly music player එකත් ඒගොල්ලන්ගේ තියෙනවා. උඩින් ගත්තාම notification panel එක ඒකත් අපිට edit කරගන්න පුළුවන් features දීලා තියෙනවා. සාමාන්‍යයෙන් Huawei users ලා ඔකට familiar. and also පල්ලෙහෙන් අපිට උඩට swipe කරාම notifications ටික බලා ගන්න පුළුවන්. වැදගත්ම දේ WhatsApp notification එකම එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. crown එක middle press කරාම අපිට menu එකට ගිහිල්ලා මෙහෙම තමයි menu එක එන්නේ. menu එකේ view එක වුණත් අපිට adjust කරලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් දීලා තියෙනවා. and also යටපැත්ත ගත්තාම මේ පාර sensors ටික පොඩ්ඩක් වැඩි දියුණු කරලා තියෙනවා කියලා කියනවා. තාම මම feel උන්නේ අරගෙන watch එක දවස් දෙකක් තමයි වෙන්නේ. day to day use කරලා තමයි බලා ගන්න වෙන්නේ. ඒක කොහොමද process වෙන්නේ කියන එක. and faces මාරු කරන විදිය regular විදියටම දීලා තියෙනවා. default විදියට faces කීපයක් install වෙලා එනවා. හැබැයි මේ පාර අලුත් දෙයක් video face එකක් දාගන්න පුළුවන් ක්‍රමයක් දීලා තියෙනවා. previously photos විතරයි දාන්න පුළුවන් උනේ. gallery එකකින් අපිට photo එකක් තෝරගන්න පුළුවන්. මේ පාර video එකක් වුණත් දාගන්න පුළුවන් ක්‍රමයක් දීලා තිනවා. තාම test කරේ නෑ. test කරලා update එකක් දෙන්නම් ඊගාවකෙදි ඕන වුණොත්. ඊට පස්සේ ඒක වෙයා කරාම මේ වගේ තමයි අතේ තියෙන්නේ. side එකේ අපිට speaker එක තියෙනවා. calls උනත් කතා කරගන්න පුළුවන්. speaker එකෙන් සාමාන්‍යයෙන් හොඳට ඇහෙනවා. sensor එකට උඩින් button එකට බලලා ඔයගොල්ලන්ට පේනවා ඇති. එතන speaker එක තියෙනවා. මේක water resistant අවුලක් නෑ. use කරගන්න පුළුවන් වතුරේ. left side එකේ මොකුත් නෑ. right side එකේ තමයි speaker එකයි Chrome එකයි button එකයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි basic Huawei watch එක GT6 එක Pro එක නෙමෙයි GT6 එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ.